23 24 කාලය තුලදී ආණ්ඩුව මේ රටේ renewable energy යෝජනා ගණනාවක් අනුමත කරා. ඒ වැඩ කටයුත්ත කරේ එකක් මේ රටට ඒ බල ශක්තිය උමනා වුණේ නිසා දෙවනුව ඒ බල ශක්තිය සඳහා විදේශ ආයෝජන ලැබුණා. ඒ විදේශ ආයෝජන සමග විශේෂයෙන්ම රටේ අලුත් ආයෝජන ආරම්භ කරන්න. මං හිතන්නේ ඩොලර් බිලියන 2.5 විතර අපි එක එක ව්‍යාපෘති ඒ අනුව අනුමත කරා. මේ ව්‍යාපෘති අනුමත කරන අවස්ථාවේදී එක එක ව්‍යාපෘති වෙනුවෙන් මිල අපි කොමිටි වලින් නම් කරා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒ කාරණා සියල්ලම බලලා තමයි මේ වැඩ කටයුත්ත කරේ. දැන් විශේෂයෙන්ම මම අඩානි සමාගමත් හේලීස් සමාගමත් මේ දෙක අතරත් මම සඳහන් කරන්න කැමතියි. අපි පළමුවෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් ව්‍යාපෘති කොමිටියක් පත් කරනවා. ඊට පස්ව කැබිනට් මණ්ඩලයෙන් විසින් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරලා තීරණ ගන්න කොමිටියක් පත් කරනවා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් project committee and the cabinet appointed negotiation committee. මේ අනුව තමයි එයාගේ වාර්තා අනුව තමයි අන්තිම මිල තීරණය කරේ. හේලිස් සමාගමේ මෙගාවට් 50යි ව්‍යාපෘතියත් අඩානි ව්‍යාපෘතිත් අතර වෙනසක් තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒ හේතු සමහර ඒවා මම කියන්නම් සියලුම හේතු ආණ්ඩුවට පුළුවන් ඒ ලිපිගොණ වලින් බලන්න. මොකද මේ සියල්ලම කරේ ඒ නිලධාරි මාර්ගයෙන්. පළමුවෙන්ම තිබුණේ සංක්‍රමණීය පාක්ෂීන්ගේ අධ්‍යයනය. පක්ෂීන් පැමිණෙනකොට විශේෂයෙන්ම එතෙන්ට හානියක් වෙන්න පුළුවන් පරිසරයට. මේ සඳහා මන්නාරමේ තියෙන හේලීස් ව්‍යාපෘතියට දැනට රජයෙන් ඒ අධ්‍යයනය කළා තිබුණා. ඇත්ත වශයෙන්ම අඩානි සමාගමට මුදල් ගෙවලා ඒක කරන්නට සිදු වුණා. දෙවනුව තිබුණේ භූමිය ලබා ගැනීම. භූමිය ලබා ගැනීමේදී අපි තීරණය කරේ විදුලි බල මණ්ඩලයේම භූමිය මන්නාරමට ලබලා දෙන්න. ඒක හේලීස් සමාගමට ලැබුණා. ඇත්ත වශයෙන්ම අදානි සමාගමට ඒ භූමිය මිල දීලා ගන්නට සිදු වුණා. සහජතා අධ්‍යයනයත් අපේ මණ්ඩලයෙන් කළා තිබුණා මන්නාරම පිළිබඳ. ඒත් අඩානිට අලුතෙන් ඒකට ගෙවන්න තිබුණා. ඒ එක්කම බලශක්ති බලපත්‍රය මන්නාරම් වෙනුවෙන් විදුලි බල මණ්ඩලයෙන් දැනටම ක්‍රියා කළා තිබුණා. අඩානිට මුදල් ගෙවලා ඒ වැඩ කටයුත්ත කරන්න තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම බෙදා හැරීමේ ජාලයත් අන්තිම හැතැක්ම සම්බන්ධ කිරීම දිහා බැලුවාම ඒ යටිතල පහසුකම් එකක්වත් අඩානි ව්‍යාපෘතියේ තිබුණේ නැහැ. යට ගෙවන්න සිදු වුණා. මේ සියල්ලම විශේෂයෙන්ම මන්නාරම ව්‍යාපෘතිය අපි සකස් කරලා තිබුණා එයාට දෙන්න. මේවත් තවත් හේතු ගණනාවක් අරගෙන මේ නිලධාරීන් තීරණය කළා කිව්වේ. ඒ නිලධාරීන් දුන්නේ ඒ වාර්තා අනුව පිළිගරගෙන මේ දෙකත් අනික් ඒවත් අපි අනුමත කරා. හැම එකේම මිල වෙනස්. ඒ නිසා මම මේක විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ ගැන ඔය එක එක චෝදනා තිබුණා මුදල් ගත්තා කියලා මුදල් අරගන්න උවමනා නිසා මේ වැඩ කටයුත්ත කරා කියලා. ඒත් මේ නිලධාරීන් හොඳ අවංක නිලධාරීන්. ඒ නිසා මේ වැඩ කටයුත්ත විශේෂයෙන්ම අපි සාකච්ඡා කළා. ඒ දුන්නේ වාර්තා තමයි කැබිනට් මණ්ඩලයේ තීරණය කරේ. කොහොමද ඒවා එහෙම නවත්තනවා නම් මොන හේතු උඩද නවත්තන්නේ කියලා දැනගන්න ඕනේ. නැත්තම් චෝදනා හැම පැත්තෙම යනවා. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම මුදල් දුන්නා කිව්වොත් සල්ලි වලට වැඩ කරා කිව්වොත් කවුද සල්ලි දෙන්නේ? එහෙනම් සල්ලි දෙන්න ඕන අඩානි. එතකොට අඩානි සමාගම ඉන්දියාවේ ලංකාවේ නීති කඩලා තියෙනවද? ඒකද චෝදනා කරන්නේ? මේ ඉන්දියාවේ අගමැතිතුමා එන අවස්ථාවේදී මේකත් කවුරු කිව්වත් දෙන්නේ නැහැ කියන දැන් කියන්න එපා. අපි අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් මෝඩි අගමැතිතුමා එන අවස්ථාවේදී මේව අදින්න හොඳ නැහැ. අපිට තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ
මේ පිළිබඳ අපිට තියෙන්නේ එකම කාරණයයි. මේ පුළුවන් වැඩ කටයුතු අවසන් කරන්න. ඉන්දියාවයි අපි අතර තියෙන සම්බන්ධය තවත් ශක්තිමත් කරන්න. විශේෂයෙන්ම 2023 2024 දෙකේම ඒකාබද්ධ නිවේදන ඉන්දියාව ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදන අනුව ක්‍රියා කරන්නට උවමනයි. මම විශේෂයෙන්ම ඉන්දියාවත් ලංකාවත් අතර බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපි කියලා තියෙනවා. අනික ඒ වැඩ කටයුතු කරනකොට ඒ වගේම සහයෝගය ලැබලා දෙනවා. ඒත් ඉන්දියාව එක්ක අපි එකට වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් මීට වඩා මම මෙතන කතා කරන්නේ මෝඩි අගමැතිතුමා ඉන්න අවස්ථාවේදී මේවා දින්ට උවමනා නැහැ. මේවා ඕනනම් පසුව තියනවා නම් කරුණු මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්.